කොහොමද අදත් ඔයාලා හැමෝම අපේ යුනිවර්සිටි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ලොකු කාලයක් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් මම හිතුවා මේ සතියේ නම් හැමදාම දිගටම සතියට එක වීඩියෝ එකක් ගේනවා කියලා. ෂෝට් වීඩියෝ එකක් වේද ලොං වීඩියෝ එකක් වේද කියලා හරියටම කියන්න බෑ. හැබැයි හැම සතියකම මම වීඩියෝ එකක් අරන් එනවා කියලා අන්න අද ඉඳන් පොරොන්දු වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ පෙබරවාරි මාසය කොහොමද කියන එක ගැන. ඒ වගේම ඉස්සරහට මේ අවුරුද්ද ගැන, එතකොට කලෙක්ටිව් රීඩින්ග්ස් මේ හැමදේම සුපුරුදු විදියට අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි යමු අපේ පික් කාඩ් රීඩින් එකට. හලෝ. එහෙනම් ඔන්න ඔයාගේ තේරීම මේ කාඩ් එකෙන් පළවෙනි කාඩ් එක නම් මේක තමයි ඔයාගේ මේ මාස රීඩින් එක. ඉතින් ඔයාලට පේනවා මේ රූපේ තියෙනවා ලයිට් එකක්. ලයිට් එකක් කියන්නේ ලොකු ආලෝකයක්. මේ ආලෝකයෙන් ඔයාලට කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ඉන්න තැනින් අඩියක් දෙකක් එකම එක අඩියක් හරි ඔයා හිතුව විදිහටම ස්ටෙප් එකක් මේ මාස ඇතුලේ ඔයා ඉස්සරහට යනවා කියන එක. ඒ වගේම ඔයාලට තවදුරටත් මේක කියනවා ඔයාගේ ජීවිතේ ඒ වගේම විශ්වය ඔයා වෙනුවෙන් ඔයාගේ ජීවිතයට පක්ෂව ඔයාට උදව් කරන ගමන් හරිම ඇක්ටිව් විදිහට ආයෙත් ඔයාගේ ජීවිතේ හරිම මාර්ගයකට ගන්නවලු. සමහර විට මේකේ හේතුව ඔයා මොකක් හරි ගැන වරි වෙවි ඉන්න පුළුවන්. ඔයා මොකක් හරි වෙච්ච දෙයක් ගැන ආපහු ඒ වැරද්ද වෙයි කියලා බයෙන් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ තැනක නම් ඔයා ඉන්නේ. මේකෙන් කියනවා තවදුරටත් එහෙම වෙන්නේ නැහැ. විශ්වය ඔයත් එක්ක එකතු වෙලා ඔයාගේ ජීවිතේ හරිම ලස්සනට ඉස්සරහට හදාගෙන යනවා කියලා. ඒ වගේම ඔයාලට තවදුරටත් කියනවා ඔයා දීර්ඝ කාලයක් තිස්සේ එකම දෙයක් මොකක් හරි ඉල්ලමින් හිටියා නම් ඔයා මැනිෆෙස්ට් කරා නම් අන්න ඔයාට ඒ දේවල් දැන් හෙමින් මේ අවුරුද්ද ඇතුළත මේ මාසය ඇතුළත ඔයාට ලැබෙන්න පටන් ගන්නවා කියලා මේකෙන් ඔයාට කියනවා. ඒ වගේ විශේෂම දේ තමයි ඔයාගේ ෆ්‍රීකවන්සි එක ඉහළට යනවා. අපි කතා කරනවා ආකර්ෂණ නීතියේදී හැමදේම වෙන්නේ ෆ්‍රීකවන්ට් එකට. එතකොට ඔයාට තියෙන ඉහළ ෆ්‍රීකවන්ට් එකක් නම් ඔයාට අවශ්‍ය දේවල් ඔයාට ආකර්ෂණය කරගන්න, ඇට්‍රැක්ට් කරගන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් මේ ඇට්‍රැක්ෂන් එක එහෙම නැත්නම් ඔයාගේ ෆ්‍රීකවන්ට් එක ටිකෙන් ටික වැඩි වෙන නිසා ඔයා හිතුවටත් වඩා හොඳට හරිම හොඳ විදිහට ඔයාගේ ජීවිතයට දේවල් ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. විශේෂයෙන්ම ධනය, සාර්ථකත්වය, බහුලත්වය මෙන්න මේ දේවල් අර අපි කියන්නේ ස්වභාවිකවම ඔයා දෙසට එනවා කියලා ඔයාට දැනෙන්න, පේන්න පටන් ගන්නවලු. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතයේ ඒ වගේම තමයි ඔයාගේ ජීවිතයේ මූල ස්ථාවරත්වය කියන්නේ අපි කියනවා ෆයිනෑන්ෂියලි ස්ටේබල් වෙන්න පටන් ගන්නවා කියලා. ඒකට ඔයාට කියනවා ඔයා හිතපු නැති අනපේක්ෂිත ආදායම් මාර්ගාට ලැබෙනවා. ඒ වගේම ඔයාට සමහර ව්‍යාපාර සම්බන්ධයෙන් අලුත් අයිඩියාස් එන්න පටන් ගන්නවා සහ ඔයා ඒවා try කරනවා. මෙන්න මේ දේවල් ඔයාගේ ජීවිතේට එනවලු. ඒ වගේම සමහර අවස්ථාවලදී මොකක් හරි දෙයක් ඇඳුමක් වෙන්න පුළුවන්, නැත්නම් කෑමක් වෙන්න පුළුවන්. ඒක ගණන්, ඒක මට ඕනේ නැහැ. ඒ ඩ්‍රෙස් එක ගොඩක් ගණන්, ඒක එෆර්ට් කරන්න අමාරුයි. එහෙම කියලා අතාරපු සමහර දේවල්. ඒක ඇඳුමක් වෙන්න පුළුවන්, කෑමක් වෙන්න පුළුවන්. සමහර විට මොකක් හරි කාලයක් තිස්සේ ආසාවෙන් ගන්න බලන් හිටපු දෙයක්, වාහනයක් වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් ඔයාගේ ජීවිතයට ළඟා වෙනවා කියලා ඔන්න ඔයාට කියනවා. එතනින් විශේෂයෙන්ම කියනවා ඔයා තවදුරටත් මුදල් පසුපස හඹා යන්නේ නැහැ. ඔයාගේ ළඟට මුදල් එන්න පටන් ගන්නවා කියලා. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔන්න ඔයාගේ පෙබරවාරි මාසය කියන්නේ ගොඩක් සාර්ථක. ඔයාට හොඳ දේවල් ලැබෙන, අලුත් පරීක්ෂණ වලට යමු වෙන, ඒ වගේම ඉගෙන ගන්න වැඩ හරිම ලස්සන ස්මූත්ලි කරන් යන මාසයක් කියලා ඔයාට කියනවා. ඒ වගේම තවදුරටත් ඔයා කියනවා මොන හරි එක්සාම්ස් ලියනවා නම්, මොන හරි අලුතින් දෙයක් ඉගෙන ගන්න පටන් ගන්නවා නම් ඔයා කලයල් බල්වල ඉන්නේ නැතුව දැන්ම ස්ටාර්ට් කරන්න කියලා ඔන්න ඔයාට කියනවා. ඒ වගේම තවදුරටත් ඔයාට කියනවා ඔයා මොකක් හරි එක්සෑම් එකක් ලියන්න නම් බලාගෙන ඉන්න මේ පෙබරවාරි කියන මාසය ඇතුළතදී ඔයාගේ මහන්සියට හරියන විදිහට ඔයාට ප්‍රතිඵල ලැබෙනවා කියලා ඔන්න ඔයාට කියනවා. ඒ වගේම විශේෂම දේ තමයි ඔයාගේ අවධානය. අපි දැන් පාඩම් කරනකොට අපිට අවධානය තියාගන්න එකනේ අමාරුම වැඩේ. ඔයාගේ අවධානය එකම තැනක තියාගෙන පාඩම් කරන්න පුළුවන් තරම් ස්ට්‍රෝං මයින්ඩ්සෙට් එකක් අන්න මේ මාසෙදී ඔයාට ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම ඔයා ආදරය බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ ලොකු දීර්ඝ රිලේෂන්ෂිප් එකක ඉන්න කෙනෙක් නම් ඔයාලගේ ජීවිතේ අලුත් ස්ටෙප් එකකට අඩිය තියන්න ඔයාලට මේ මාසෙන් උදව් වෙනවා කියලා කියනවා. ඒ වගේම තවදුරටත් ඔයාට කියනවා
ඔයා වේදනාවක ඉන්න කෙනෙක් නම් බ්‍රේකප් එකකින් රිකවර් වෙන්න ගමන් ඉන්න කෙනෙක් නම් පරණ දේවල් තාමත් ඔයාව රිද්දනවා නම් ඔන්න ඔයාට කියනවා ඔයාට හරි ඉක්මනට ඒකෙන් මූව් ඔන් වෙන්න ඔයාට ඒකට අවශ්‍ය ශක්තිය මේ මාසය තුළ ලැබෙනවා කියලා. ඒ කියන්නේ ඔයා එක්ක බිසි වෙනවා නැත්නම් ඔයා වෙන දෙයකට ඔලුව යොමු කරන්න try කරනවා. ඒ කරන දේ මොකක් වුණත් ඒක ඔයාට ඒ විදිහටම ඔයාට අවශ්‍ය විදිහට වෙන්න පුළුවන් කියලා මේකදී ඔයාට කියනවා. ඒ වගේම ඔයා තනිකඩ කෙනෙක් නම් ඔන්න ඔයාගේ ජීවිතේට එක එක සයින්ස් ලැබෙන්න පටන් ගන්නවා කියනවා. සයින්ස් කියන්නේ ඔන්න ඔයාට එක එක ඔයාගේ ග්ලෝ අප් වෙනවා. ඔයාගේ පෙනුම ඔයා වෙනස් කරගන්නවා. ඔයා ඉන්න විදිය වෙනස් කරගන්නවා. ඔයා ඔයාට ආදරය කරගන්න පටන් ගත්ත නිසා ඔන්න ඔයාගේ ජීවිතේටත් විශ්වයෙන් ඔයාට කෙනෙක් ලබා දෙනවා කියලා මේකෙන් කියනවා. හැබැයි ඔන්න හොඳට හිතලා බලලා ඔයාට ඔප්ෂන්ස් කීපයක් වෙනවලු. ඒ ඔප්ෂන්ස් වලින් ගැලපෙනම හොඳම කෙනා තෝරගන්න. මොකද හරියටම කියන්න බෑ මේ කෙනා හරියට හොඳයි ගැලපෙනවා මෙයා තමයි හොඳම. එහෙම කියන්න බෑනේ. එතකොට ඔයාට ගැලපෙනම කෙනා ඔන්න ඔයාට හොයාගන්න ඕනේ, ඔයා තෝරගන්න ඕනේ කියලා මේකෙන් ඔයාට කියනවා. ඒ වගේම ඔයාගේ ෆැමිලි රිලේෂන්ෂිප් ගැන කතා කරනකොට, යාළුවෝ ගැන කතා කරනකොට ඔන්න ඒකත් හිතපු නැති විදියට හොඳම පැත්තකට යනවලු. හිත බිඳීමකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් යාළුවෙක්ගේ ප්‍රශ්නයක් නිසා. ඒක රිසෝල්ව් වෙලා ඔයාගේ හිතට සැනසීමක් ලබාගෙන මාසයක් මේ පෙබරවාරි වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම ඔයාගේ උත්සාහයන් වලට ප්‍රතිඵල හම්බෙන රිලේෂන්ෂිප් වලින් ඔයාට සපෝට් එකක් හම්බෙන හොඳ මාසයක් ඔන්න පෙබරවාරි මාස කියලා කියන්නේ. ඉතින් මේ රූපේ පෙන්වන ආලෝකය වගේ ඔයාට විශ්වයෙන් ලොකු සපෝට් එකක් දෙනවා. ඒ සපෝට් එක යූස් කරගෙන ඔයා ගේම්ස් වලට යන්න කියලා මේකෙන් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාගේ abundance එක දිගින් දිගටම ඔයාගේ ජීවිතේ ඉස්සරහට යනකොට ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම විශේෂම දේ තමයි ඔයාට අවශ්‍ය කරන හැමදේම ඔයාලඟ තියෙනවා. ඉතින් මේ දේවල් හරි විදියට පාවිච්චි කළා ගමන යන්න කියලා ආදරෙන් ඉල්ලන ගම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම එහෙන් එන්න. හලෝ ආගේ තේරීම දෙවෙනි කාඩ් එකද? එහෙනම් මෙන්න මේක තමයි දෙවෙනි කාඩ් එකේ ඔයාට අරන් එන පණිවිඩය. ඉතින් ඔයාට පේනවා මේ දෙවෙනි කාඩ් පතේ ඉන්නේ ශක්තිමත් රණශූර ශක්තියක් රැගෙන යන කෙනෙක්. ඒ වගේම අග්‍ර දේව දූතේ කඩුවක් සහ පලියක් අතේ තියාගෙන තමයි හරිම ස්ථීර විදිහට මේ රූපය ඔයාට පෙන්වන්නේ. ඉතින් මේ රූපෙන් ඔයාට කියනවා ඔයාගේ ආරක්ෂාව, එතකොට ඔයාගේ ජයග්‍රහණ පිළිබඳව විශාල පණිවිඩයක්. මොකක්ද මේ පණිවිඩය? ඔයා දීර්ඝ කාලයක් තිස්සේ මොකෙක් හරි ලීඩර් කෙනෙක් වෙන්න බලන් හිටපු කෙනෙක් නම් ඔන්න ඔයාගේ ඒ විශ්වාසයට ඔයා ඒ බලන් හිටපු එකට රිවෝඩ් එකක් විදිහට ඔන්න ඒකේ නායකත්වය ආට ලැබෙනවා කියලා කියනවා. අනික විශේෂම දේ තමයි ඔයා ඉලක්ක ගොඩක් එක්ක ඉන්න කෙනෙක්. ගෝල් සෙට් එකක් මේ අවුරුද්දට තියාගෙන ඉන්න. ඒ වගේම ස්ටෙප් බයි ස්ටෙප් ආයේ දේවල් අචීව් කරගෙන යන ගමන් ඉන්න කෙනෙක්. ඉතින් ඔයාට ඉලක්ක අචීව් කරගන්න යන ගමනේදී මොනවාම හරි ප්‍රශ්නයක් ආවොත් වදා එන්න තියෙනවා නම් මෙන්න මේ හැම දෙයකින්ම ඔයාව විශ්වය ආරක්ෂා කරනවා කියලා තමයි මෙන්න මේ කඩුවක් අතින් ගත්ත අග්‍ර දේවදූතයාගෙන් ඔයාට කියන්නේ. ඒ වගේම ඔයාට සමහර තැන් එනවා මේක කරන්න පුළුවන් වේද? ඔයකම ජෙලසි වෙන තැන් තියෙන පුළුවන්. ඔයාට මෙන්න හරි බයක් දැනෙන තැන් තියෙන පුළුවන්. ඔයා බිස්නස් කරන කෙනෙක් නම් විශේෂයෙන්ම මෙන්න මේ දේවල් මැඩගෙන ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. සපෝට් එකක් ඔයාට මේ මාසය තුළත ඒ වගේම යන්න පුළුවන් වෙනවා කියලා මේකෙන් කන්ෆර්ම් කරනවා. ඒ වගේම ඔයා බිස්නස් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාගේ මුදල් සම්බන්ධ කාරණාවලදී ඔයාට කියනවා ඔයාට ඔයා හිතන විදිහටම ඔයාගේ ප්‍රොෆිට් එක හොඳ වෙන ප්‍රොෆිට් එකක් වෙන ඒ වගේම ඔයාට වැඩියෙන් ඔයාගේ බිස්නස් එක ඩෙවලොප් කරගන්න ඔපචුනිටිස් හම්බෙන ගොඩක් සාර්ථක මාසයක් මේ පෙබරවාරි කියලා. ඒ වගේම ඉන්වෙස්ට් කරන දේවල් හරියනවලු. අලුතෙන් ආයෝජනය කරන්න තියෙනවා නම් ඒ දේවල් හරියනවලු. ඒ වගේම විශේෂම දේ තමයි අපි කියන්නේ පැසිව් ඉන්කම් කියලා. කියන්නේ දීර්ඝ කාලීනව අපිට එක දෙයක් කරපුවම දීර්ඝ කාලීනව අපිට මේකෙන් සල්ලි හම්බ වෙනවා. අන්න ඒ වගේ අන්න ඒ විදිහට සල්ලි හම්බ වෙන මෙතඩ්ස් ගොඩක් අලුතෙන් ස්ටාර්ට් කරනවා කියලා ඔයාට කියනවා. අනිත් දේ තමයි මම කිව්වා ඔයාගේ නායකත්වයට මේකෙන් ගොඩක් විශේෂ ස්ට්‍රෝං මෙසේජ් එකක් තියෙනවා. ඔයා ලීඩර්ෂිප් එක බලන් හිටපු කෙනෙක් නම් එහෙම නැත්නම් ඔටෝම ලීඩර් කෙනෙක් බවට පත් වෙන මාසයක් කියලා කියනවා. අනිත් අය ඔයාගෙන් උදව් ගන්න, අනිත් අයගෙන් උපදෙස් ගන්න හරිම සාර්ථක මාසයක් ඔන්න පෙබරවාරි කියලා කියන්නේ. ඒ වගේම ඔයාගේ වටේ ඉන්න අයටත් එයාලගේ ඒම්ස් වලට යන්න ලොකු සපෝට් එකක් දෙනවා කියලා කිව්වා. මං හිතන්නේ ඒක මම කිව්වාට කලින් ඔයා අනිත් අයට උපදෙස් දෙනවා, අනිත් අය ඔයාගේ සපෝට් එක බලාපොරොත්තු වෙනවා කියලා. ඔයා ඒ සපෝට් එක දෙනවත් එක්කම ඔයා අනිත් අයත් එක්ක ලොකු ගමනක් යන්න පටන් ගන්නවා කියලා ඔයාට කියනවා. ඒ වගේම ඔයාව
අඩු තක්සේරු කරන්න පටන් ගන්නවා සමහර තැන්වලදී. ඒක හරියට ඔයාට ඔයාගේ විශ්වාසය නැති වෙන තැන් වගේ හම්බ වෙන්න පුළුවන්. ඒ තැන්වලදී ඔයාට කියනවා ඔයා විශ්වාස කරන්න. අනිවාර්යයෙන්ම ඔයා ගන්න තීරණය විශ්වාස කරන්න. ඔයාගේ ඉන්ටුයිෂන් එක විශ්වාස කරන්න. ඔයාට හරිම මාර්ගය පෙනෙයි කියලා. ඒ වගේම ආදරේ ඔයා තනිකඩ කෙනෙක් නම් ඔන්න ඔයාට කෙනෙක් හම්බ වෙනවා. කෙනෙක් හම්බ වෙනවා කියන්නේ පාර්ට්නර් කෙනෙක් වෙන්න පුළුවන්, හොඳ සපෝට් එකක් දෙන හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතයට අලුතෙන් එනවා කියලා මේකෙදි කියනවා. ඒ වගේම ඔයා දැනටම රිලේෂන්ෂිප් එකක ඉන්න කෙනෙක් නම් මොන හරි ප්‍රශ්න ඔයාලා අතර තියෙනවා නම් ඔන්න ඒ ප්‍රශ්න විසඳගෙන වරදා වටහා ගැනීම විසඳගෙන ජීවිතය ඉස්සරහට යත් එක්ක යන්න පුළුවන් වෙන හොඳ මාසයක් ඔයාට ලැබෙනවා කියලා කියනවා. ඔයාගේ විශ්වාසය මොකක් හරි වෙලා ඩැමේජ් වෙලා තිබ්බනම් ඒ විශ්වාසය අපව ස්ට්‍රෝං හොඳ තැනකට ගේන්න පුළුවන් වෙන සාර්ථක මාසයක් කියලා කියනවා. ඒ වගේම ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම්, ඒ වගේම ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට ප්‍රොමෝෂන් එකට යන පාත් එකක් හම්බ වෙන, ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් එක්සෑම්ස් වලට හොඳින් මුහුණ දෙන්න පුළුවන්, හොඳ මයින්ඩ්සෙට් එකක් හදාගන්න පුළුවන් මාසයක් වන්න මේ මාසය. ඒ වගේම ඔයා තවදුරටත් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න. ඒ වගේම මේ මහන්සියේ ප්‍රතිඵල අනිවාර්යෙන් මේ මාසේ අන්තිම සති 2 වෙද්දී ඔයාට ලැබෙන්න පටන් ගන්නවා කියලා ඔයාට කියනවා. ඒ වගේම ඔයාට උසස් වීම, එතකොට අලුත් සුදුසුකම් මෙන්න මේ දේවල් ඔයාගේ ජීවිතයේ ගෞරවයෙන් මේ හැමදේම ටිකින් ටික ඔයාට ලැබෙන්න පටන් ගන්නවා කියලා ඔයාට කියනවා. ඒ වගේම විශේෂම දේ තමයි මෙතනදී ඔයාට කියනවා මොකක් හරි නිර්භීත තීරණයක් ගන්න බලන් ඉන්නවා කියලා. සමහර විට මම කිව්වට අලුත් ඔපචුනිටිස් හම්බ වෙනකොට අලුත් බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න වෙන්න පුළුවන්. රිස්ක් එකක් තියෙන. හැබැයි ඔයා ඒ අභියෝගේ බාර අරගෙන ඒකට අඩිය තියනවා කියලා ඔන්න ඔයාට කියනවා. ඒ වගේම ඔයාට විශේෂම කියනවා ඔයාගේ ඉන්ටුයිෂන් එක ඔයා විශ්වාස කරන්න කියලා. ඒ වගේම ඔයාව තෝරගෙන ඔයාට සපෝට් කරන්න ඔයාට උදව් කරන්න පටන් අරන් කියනවා. ඒ වගේම ඔයාගේ ෆ්‍රීකවන්ට් එක අපි කියන සංඛ්‍යාතය යම් තාක් දුරකට මේ මාසය ඇතුළත ඉහළ යනවා කියලා කියනවා. ඒ වගේම ඔයාට පුළුවන් නම් හැමදාම උදේට ඇෆර්මේෂන්ස් ටිකක් කියන්න. ඇෆර්මේෂන්ස් ටිකක් කියලා ඔයාගේ දවස පටන් ගන්න කියලා ඔයාට මතක් කරනවා. ඒ වගේම ඒ ඇෆර්මේෂන්ස් වලින් ඔයාගේ ජීවිතේට මොනතරම් පොසිටිවිටි එකක් හම්බ වෙනවද කියලා බලන්න try කරලා බලන්න කියලා ඔයාට මතක් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.